Hi guys, කොහොමද ඉතින්? අද මම කියන්න යන්නේ විශිෂ්ටතම කැරක්ටර් එකක් ගැන. ඔයාලා හිතන්න බලන්න ඒ කවුද කියලා. My name is Tom Shelby. And today, I'm gonna kill a man. Well, no need to worry. I'm no gentleman. All these years, it's so I can do this. විශිෂ්ටතම කැරක්ටර් එක තෝමස් ෂෙල්බිගේ මොන වගේ කැරක්ටර් එකද කියන එක. මෙයා ඇවිල්ලා නියම කැරක්ටර්. අයිතක ඔය තෝමස් අයිතක මේ පින්කි බ්ලයිඩර්ස් කියලා කියන කතාව ඇත්තම සත්‍ය කතාවක් ඇසුරේ නිර්මාණය කරපු කතාවක්. තේරෙනවද? ඉතින් hey guys අද මම කියන්න යන්නේ එයාගේ ජීවිතය ගන්න බලන වැදගත්ම ආදර්ශ 5. එහෙනම් back to topic. Hi guys. පළවෙනි ටොපික් එක තමයි අපි ජීවිතේ ගොඩක් දේවල් වලට බෑ ඔව් නෑ කමන කැමති නෑ කියන වචන කියන්න පුරුදු වෙන්න ඕන. මොකද තෝමස් ෂෙල්බිට එක එක විදියට එයාගේ ෆැමිලි එක එයාගේ ෆැමිලි එක එයාගේ ජනතාව එයාට ආදරය කරන අය එක එක කෙනා ඇවිල්ලා කියනවා ටොමිවා මට මේක කරලා දෙන්න ටොමිවා මට මෙන්න මේක කරලා දෙන්න මට මේ උදව් කරලා දෙන්න මචං මේකට කැමති වෙන්න. තෝමස් හැමතිස්සෙම එක දෙයයි කිව්වේ. කල්පනා කරලා බලලා මට ඒ දේ කරන්න බෑ. බැරි වෙන දේවල් ඔයා ගැන වොරි වෙන්න එපා. තව දෙයක් තමයි ඔයාට හිතේ මිනිස්සුන්ට මම දෙනවා. හැබැයි යාට සේවක මණ්ඩලය හැඳ ගන්න පුළුවන් නම් මම ඒක වෙනකට දෙනවා. තේරෙනවද? අපිට ජීවිතේ බැරි වෙන දේවල් අපි කාටට දෙන්න ඕනේ. ඔයා දන්න ඔයාට බැරි දේ අනිත් කෙනාට උපරිම පුළුවන් වෙන්න පුළුවන්. එයාට තමයි දෙන්න ඕනේ. තේරෙනවද? මානසික පීඩන ගොඩක් අපිට එනවා. තේරෙනවද? මානසික ගොඩක් කඩා වැටෙනවා. හැබැයි ඒකත් හරිය තුවක්කුවක් වගේ. තුවක්කුව තියෙන එක අපි උඩට ගත්තොත් අපි කඩා වැටෙනවා. හැබැයි ඒක උඩට ගන්න නැතුව අවුලන්නේ. තෝමස් ෂෙල්බි කොයි වෙලාවකවත් එයා තුවක්කුව දික් කරපස්සේ තුවක්කුව දික් කොලාවකවත් බැලුවේ නැහැ. බැලුවත් නෑ. පුළුවන් තරම් හිනා දාලා උත්තර දුන්නා. අන්තිමට එයා ඒ තුවක්කුවේ පෙන්නුවා. හැබැයි ඊට පස්සේ එයා කර දෙන මොකද නේද? එතනින් ඊට ගියට පස්සේ එයාගේ ප්‍රෙෂර් කෑ ගහලා කෑ ගහලා ඔක්කොම පිට කරලා දැම්මා. ඔයාට මේ ප්‍රෙෂර් එක කේන්ති දුක තරහ පිට කරගන්න ඕන නම් ඔයා පාළු තැනකට ගිහිල්ලා ඔයාට ඇති වෙනකන් කෑ ගහලා නැති තරම් අඬන්න නැති තරම් සතුටු වෙන්න. ඒ මොකද ඔයා එතන ඉන්නේ තනි එතන ඉන්නේ ඔයා විතර. හැමෝගෙම ඉස්සරක පෙන්නන්න යන්න එපා. සතුට පෙන්නන්න මම දින්නා කෑ ගහලා කියලා. හැබැයි ඔයා දුකෙන් ඉන්න එක සතුටින් ඉන්න තරහින් ඉන්න එක කවදාකවත් කාගේ ඉස්සර පෙන්නන්න එපා. ඔයා එක පෙන්නන්න වට ඕන නම් ඔයාට ඒක ඊට දාන්න ඕන නම් ඔයා පාළු තැනකට ගිහිල්ලා ඒක ඇතිතරම් පිට කරන්න. හැමෝගෙම ඉස්සර පෙන්නන එක දුර්වලයක්. පෙන්නන්න නැතුව ඒක අංගන් ඉන්න එක ශක්තිමත්යක්. ඉතින් guys තුන්වෙනි ටොපික් එක අදට මෙතනින් ඉවරයි. අයිකන් ටැග් එක කොයි වෙලාවකත් අහකට යන්න දෙන්න එපා. මම ඔයගලන්ට වීඩියෝ එකක් මාර්ගෙන් පෙන්නොත් එහෙම තෝමස් මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේ දැන් මම පෙන්නන වීඩියෝ එක බලන්න. දැක්කද මේ වීඩියෝ එක තියෙනේද? ඒ මොකද? එයාගේ අයිකන් ටැග් එක කොයි වෙලාවකත් එයා අවුල් ගියේ නැහැ. ඒ අයිකන් ටැග් විතරයි. ඉතින් guys අදට මගේ නැති වුණා යාට. ජීවිතේ ගොඩක් ඒවා යාට නැති වුණා. තෝමස් ෂෙල්බිට හැමදේම නැති වුණා. මොනවද? එයාට ගොඩක් දෙන්නේ නැති වුණා. එයාගේ වයිෆ් මැද පළවෙනි බිරිඳ නැති වුණා. එයාගේ දෙවෙනි කසාද එයාගේ දුව නැති වුණා. එයාගේ සහෝදරයා නැති වුණා. එයාගේ ළඟින් මිනිස්සු නැති වුණා. ෆැමිලි කී දෙනෙක් නැති වුණාද? ඒත් එයා කඩා වැටුනේ නැහැ. ෆීලිං වලට කවදාකවත් දෙන්න එපා. අද වැස්සොත් එහෙම අද වැස්සෙන් යන්න ඕනේ. අද මම මේ බඩේ මොනවද තියලා අද මගේ කොළුව කැක්කුමයි. කවදාකවත් සතපාකට ගණන් ගන්න එපා. තමන්ගේ ජීවිතේ ගණ ඒක කරන්න. අභියෝග වල මුලුවන් තරම් මූණ දෙන්න.